අද මම ඔයාලට ගෙනාවේ ඉතාම රසවත් ව්‍යංජනයක් හදාගන්න පුළුවන් දළු වර්ගයක්. මේ තමයි හැමෝම දන්නවත් ඇති, නොදන්නේ නැත් ඇති. ඒකට මේක සෑහෙන්න ගුණවත් ඖෂධයක් මේක. මේක පුළුවන් ව්‍යංජනයක් විදිහට හදාගන්න පුළුවන්. නැත්නම් ඩෙවල් එකක් විදිහට හදාගන්නත් පුළුවන්. නැත්නම් පරිප්පු වෙනවා නම් මේ විදිහට පොඩියට කඩාගෙන පරිප්පු ව්‍යංජනයටත් දාන්න පුළුවන්. තා රසවත්. ඒකට කොස්සට උනත් දාලා මේක හදාගන්න පුළුවන් රසවත් විදිහට. නැත්නම් නිකම්ම උනත් මස් මාළු වලට වැඩිය ගුණයක් තියෙනවා මේ ශාකයේ. මේක ඇඟේ ලේ ධාතුව පිරිසිදු කරලා ලේ ධාතුව වඩවන්න ඉතාම වටිනා ඖෂධයක්. ඒ වගේමයි කිරි දෙන මව්වරුන්ට කිරි වඩන ඉතාම පෝෂණය පිරුණු කිරි වඩවන ව්‍යංජනයක් මේක. සමහර අම්මලා ඉන්නවා දරුවෝ හම්බුනාට පස්සේ කිරි ළමයට දෙන්න තරම් කිරි අඩු අම්මලා. ඒ අම්මලාට මෙන්න මේ වගේ ටිකක් හදලා කොහොම වුණත් කමන්නේ දීලා බලන්න. කිරි වඩවනවා ටක් ගාලා. ඒ ඇයිට නම් මේක දවසක් දවසක් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. ඉතාම ගුණදායකයි. මේක ව්‍යංජනයකට ගන්නවා නම් මේ විදිහට පොඩියට මෙහෙම කඩාගෙන මේ කැඩෙන මේ මෝරච්ච හරිය ගන්න වෙයි. කොළ වගේ ගත්තර කමන්නේ මේ වගේ මෝරච්ච ගන්න එපා. මෝරච්ච පොඩ්ඩක් ඉදුණාට පස්සේ හයිය ගතිය තියෙනවා, හපන්න අමාරුයි. මේ වගේ ලපටි හරියෙන් මම කඩා ගන්න. දැන් ඩෙවල් එකකට වගේ දානවා මේකේ කංකුන් ඩෙවල් හදන්නේ. ඒ කංකුන් ඩෙවල් හදන ක්‍රමයට තමයි හදන්න තියෙන්නේ. මේ විදිහට ලොකුවට කඩා ගත්තර කමන්නේ. මේක ඩෙවල් එකට දානවා සාමාන්‍යයෙන් කොළ පාට නැති වෙන්න ඉස්සෙල්ලා ලාවට ගන්න ඕනි මේ තෙරේ දැම්මනවා නම්. එතකොට තමයි ගොඩාක් රස. මේක ඉතා ප්‍රණීත රසයක් තියෙන මේ ශාකයේ. මේවා තියෙනවා ගංගා ආශ්‍රිත යුරු වල, දොළවල් ආශ්‍රිත යුරු වල, කුඹුරු වෙල් ආශ්‍රිතව මේවා හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කඩාගෙන මේක නිකම්ම ව්‍යංජනයක් විදිහට හදා ගන්නවා නම් ඉතාම ගුණවත්. හදලා බලන්න, කාලා බලන්න. ලේ නැති අයට, ලේ අඩු අයට ලේ වඩවන ඉතාම ගුණදායක මේ ව්‍යංජනයක් විදිහට හදා ගන්න පුළුවන්. අර මං කිව්වා වගේ කිරි නැති අම්මලාට, කිරි දෙන අම්මලාට ඔක්කොටම මේක ගුණයි. ඉතින් හදලා කාලා බලන්න. මියන දළු.